සුබ දවසක්. මම ඊයේ නිදාගත්තා. ඔයගොල්ලෝ දැක්ක නේද? ගොඩක් අය කිව්වා මම ඇවිල්ලා නිදාගත්තා, ප්ලෑන් කරලා නිදාගත්තේ. මම ඇත්තටම මගේ හිතේ ඉඳන් මම සමාවෙන්න නම් මම මේ ෆ්ලයිට් එක බැස්සේ හවස 6ට උදේ 3:00ට නිදාගත්තේ. ආය 7ට නැගිට්ටා. බබාව ස්කූල් එකේ යවලා. හරිද? දෙමළ තේරෙන්නේ නැහැ, සිංහල තේරෙන්නේ නැහැ. මේ හරිද? ඊට පස්සේ නෑ පොයින්ට් වෝටර් එකක් නෙවෙයි මගේ වෙලාව. නෑ මගේ වෙලාව දෙන්න බෑ කරන්න එපා. මේ ස්ටොප් වොච් එක යනවා. ස්ටොප් වොච් එක යනවා දෙන්න මම බලාගෙන. මූලාසන සභාපතිතුමියනි මේ සභාවේ පාවිච්චි කරන වචන තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඔබතුමිය මේ සභාවේ පාවිච්චි කරන වචන ඒ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා ගෞරවනීය ලෙස හැසිරෙන්න මන්ත්‍රීතුමා ඔබතුමාගේ වචන ඉවත් කරන්න. දැන් නැත්තම් කතා කරන්න ඕන. ඒක කක්කොස්සි කටවල අවස්සනවා මෙතන ඇවිල්ලා. කතා කරන්න දන්නේ නැහැ. තර්ජනය කරන්න අයිතියක් නෑ ඔබතුමාට. මැඩම් ස්ටොප් වොච් එක නැතුව මගේ ස්ටොප් වොච් එක බලාගන්න මම ආපහු ස්ටාර්ට් කරන්නම්. තාම නම විනාඩි 9යි 53 ගිහිලා තියෙනවා. කරුණා කරලා සබ්බ විදියට වචන භාවිත ගෑ ගන්න එපා. බබාලා ගෑ ගන්නවා කොහමද බබාලාට නැගිටලා කියන්න තියෙන්නේ අපි කුඩු අද ගෑ ගන්න පටන් ගන්නකෝ. තමුන්ට ආසලට වාහනේ අරන් දෙන්නේ මම. ඔබතුමා කතා කරන් තව විනාඩි 2යි ඔබතුමාට තියෙන්නේ. වාහනේ කවුද ඉල්ලුවේ කියලා තමුන්ට ආසලා පිකප් එක ගන්න මන් නිසා මතක තියාගන්න. හැබැයි මං එන්න කතාව පොඩ්ඩක් ඉන්නව අහන්නකෝ. පොඩ්ඩක් අයකොන් දෙන්නකෝ. ඇත්තටම සමාව ඉල්ලන්න මම මේ ඊයේ නිදාගත්ත එකට. මම මේ ෆ්ලයිට් එක බැස්සේ අවසානයට උදේ පුතා ස්කූල් එක දාලා 7ට නැගිට්ටේ. අවිල්ලා මට බය අහන් ඉන්න බැරි වුණා. හවස පය 4මාරක් ලෙක්චර් එක. සාමාන්‍ය පයක් ලෙක්චර් වත් අහන් ඉන්න බෑ. ඒ නිසා මම ඇත්තටම සමාව ඉල්ලන්න දෙවෙනි එක තමයි මම සුබ පතනවා අපේ ජනාධිපතිතුමාට. ඇත්තටම මගේ හිතේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙන්නේ. සෝරි. තව විනාඩි 2යි. මේ දැන් ගිහිල්ලා තියෙන්නේ 10:13යි. මැඩම් මගේ නෑ ටයිම් මම බලාගෙන ඉන්නම්. ඉන්නකෝ මැඩම්. බලාගෙන ඉන්නවා. 4:32ට ඉවර කරන්න ඕනේ. විනාඩියක් වැඩියෙන් දීලා තිනවා 4:33ට. තව විනාඩි 2යි. මම ස්ටොප් වොච් දාලා තියෙන්නේ. ස්ටොප් වොච් දාලා තියෙන්නේ එච්චරයි. ඔයගොල්ලෝගේ සෙල්ලම අපි දන්නවානේ. ඒ සෙල්ලම ගෙදර ගිහලා කරගන්න. මම ස්ටොප් වොච් දාලා තියෙන්නේ. කතා කරන්න එපා නේ කියන්න වාඩි වෙන්න. විනාඩි 2යි තියෙන්නේ. කතා කරන්න එපා නේ කියන්න වාඩි වෙන්න. විනාඩි 2යි කියන්නේ කතා අයුකන් දෙන්න ඔක්කොම ගලයි. හරිද කතා කරන්න එපා කියන්න වාඩි වෙන්න. හැබැයි මං කියන මං ජනාධිපතිට සුබ පතනවා. මේ හොඳ බජට් එකක් දැන් මේ පැත්තට කියන දැන් මේක ඇවිල්ලා හැනි අර කටවාන හිටකෝ මේ නිගණ්ඩ කරන්නකෝ. ඔබතුමා කතා කරන්න. නිගණ්ඩ කරන්නකෝ. නිගණ්ඩ කරන්න. හරි. මගේ බලාව මම බලාගෙන ඉන්නවා. හරිද? හැබැයි ඇත්තම කියන්නම් මං අර ආණ්ඩු පක්ෂය විපක්ෂය ඒ නිසා බජට් හොඳ නැහැ. ඊට පස්සේ මේ බජට් එකකින් ආණ්ඩු කඩාම් වැටෙනවා. ඒවා කියන්න මට අයිතියකුත් නැහැ. මම සාධාරණ මිනිහෙක්. එකම පුද්ගලයා ඉන්නේ පාර්ලිමේන්තුවේ මේ ස්වාධීනම. එතකොට ඔයාලා ඇත්තටම පපුව හිතා ගන්නකො මං ඕගොල්ලෝ විරුද්ධ වැඩ කරනවා කියලා කවදා හරි. ඒ නිසා මං කවදාවත් කියන්නේ මේ බජට් හොඳ නැහැ කියලා. බජට් හොඳයිද කියලා මිනිස්සු කියන්න ඕනේ. මිනිස්සුද ඒක කියන්න ඕනේ. හැබැයි මං එකක් කියන්නම්. මේක ඇවිල්ලා හැනිමූන් පීරියඩ් එකක්. හැනිමූන් පීරියඩ් එකේ මේක ලස්සනට තියෙනවා. හැමෝටම තියෙනවා. ඒක බලාගෙන ඉන්න මිනිසුන්ට ටිකක් අමාරුයි. තේරෙනවද? ඔයාලා හලිමුන් බලාවෙට ඒ විපක්ෂයෙන් බලාගෙන ඉන්නවා නම් සමහරු ඒකලට අමාරුයි. හැබැයි අපි ඒක ෆෝන් වලින් බලාගෙන ඉන්න මිනිස්සු. ඒ නිසා අපිට අමාරු නෑ. ඕගොල්ලෝගේ බජට් එක සවුත් වෙන්න ඕන කියලා අපි හිතන්නේ නෑ. ඒක මතක තියාගන්න. හැබැයි එකක් කියන්නම් මම. උතුරට කිසි දෙයක් දීලා නැහැ. ඒ නිසා තමයි මම ඒ වොයිස් කට් එක දුන්නේ උතුරට මොනවද? දැන් අපි යුද්ධ කාලේ මෙච්චර කාලෙන් අපි යුද්ධයෙන් මාට්ටු වෙලා ගිහිල්ලා අපේ පාරවල් ටික බලන්න. ඔයගොල්ලන්ට හර්තසාසිය තියෙනවා නම් ඒක පොඩ්ඩක් අත තියලා බලන්න. අපේ පාරවල් ආවිල්ලා බලන්න. අපේ ළමයි ස්කූල් එක යනකොට ඒ තියෙන බස් එක තියෙන හැටිය බලන්න. ඒක විතරයි අපි ඉල්ලන්නේ. හැබැයි ඔයගොල්ලෝ අපිට කියන්නේ අපි කොට්ටි, අපි රස්තවාදියා. හැබැයි ඔයගොල්ලෝ එක්කෙනෙකුට හොඳපණ නැහැ ප්‍රභාකරන් රස්තවාදියා කියලා නෑ. අපි කියන්නේ අපේ දෙයියෝට රස්තවාදී කියලා. හැබැයි අපි ඕගොල්ලන්ගේ රෝගණ විජේ වීරට අපි කියනවා එයා රස්තවාදියා නෑ කියලා අපිට කියන්න පුළුවන්. අනිත් මිරිච්ච මිනිසුන්ට කියන්න පුළුවන්. අනිවාර්යෙන් කියන්න පුළුවන් මට ඕන දැනකට මට වෙඩි පුත් කියන්න පුළුවන්. ඒගොල්ලෝ රණවිරුවා කියලා. ඒක මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්. මගේ විනාඩි 3ක් මේ නාස්ති කරගත්තා. මට විනාඩියක් දෙන්න ඉවරයි. විනාඩි 3ක් කොහෙද මන්ත්‍රීතුමා කාලය අවසන්. දැන් තමයි 13යි 28ක් යන්නේ. මෙච්චර වෙලා කතා කරපු මම ඕක කරන්න බෑ. හරිද? බලාගෙන දැන් මගේ කතාවෙන් මොකද පොයින්ට් වෝටර් එක දුන්නේ එතනින්? කාලය අවසන් ගරු මන්ත්‍රීතුමා. ඉන්න ඔබට. හැබැයි මම එකක් කියන්න. ඊයවිල්ල මම නිදාගත්තා තමයි මම LGBTQ නෙවෙයි. හරිද? මම LGBTQ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට රැට ඇහැරෙන්න ඉන්න වෙනවා උදේට දාගන්න වෙනවා. ඔයගොල්ලෝ කොහමද උදේ ඇහැරලා ඉන්නේ? ඒකේ දැන් ඔයගොල්ලෝට LGBT තමයි කරන්න පුළුවන්.
ඕගොල්ලෝට මේ පවුලක් නැහැ මගුලක් අවසන් කරන්න කරුවත් නැහැ. අවර කරන්න ඉතින් අයියා හදිසිය වෙන්නේ. ඒ නිසා පවුලක් නැහැ මගුලක් නැහැ. ඒ නිසා තමයි ඕගොල්ලෝ මේ කතාව එළියට දාලා තියෙන්නේ. මම අනිත් කතාවල ඕගොල්ලෝගේ බඩ්ජට් එකේ තියෙන අවුල් ටික කියලා දෙන්නම්.